LTTE ත්‍රස්තවාදීන් යුදෝපකරණ ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් නාවික හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වෙයි. එම නෞකාවට ආරක්ෂාව සපයමින් තිබූ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරක යාත්‍රා හතරක්ද නාවික හමුදාව විනාශ කර ඇත. මුලතිව් වෙරළේ සිට නාවික සැතපුම් 70ක් පමණ ඈත දියඹේදී නාවික හමුදාව මෙම නෞකාවට ප්‍රහාර එල්ල කළේය. අද අලුයම 1:30ට පමණ ගැඹුරු මුහුදේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ නාවික හමුදා බටපිරිස් සැකකටයුතු නෞකාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වී අධිවේගී ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් එම ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහ. දිගින් මීටර 30ක් 40ක් පමණ වූ එම නෞකාව නාවික ප්‍රහාර වලින් ගිනිගෙන දැවී ගියේය. පැය භාගයක පමණ කාලයක් ගින්න පැවතුණු බව නාවික හමුදාවේ වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් මහේෂ් කරුණාරත්න මහතා පවසයි. ගින්න හා පිපිරුම් ස්වභාවය අනුව එම යාත්‍රාව තුළ යුදෝපකරණ මෙන්ම පුපුරන ද්‍රව්‍ය විශාල වශයෙන් ප්‍රවාහනය කරන්නට ඇතැයි නාවික හමුදාව කියා සිටියි.